ආයිබෝවන්. මහරහතන් වැඩිමග ඔස්සේ පොතේ දෙවෙනි පරිච්ඡේදය ගිහිවත 6 වෙනි පිටුවෙන් පටන් ගන්න. පැවිදිව නිවන් මඟ වැඩීමට බලාපොරොත්තු වන ඔබ ගිහිව සිටි කාලයේදී ගිහිවත සම්පූර්ණ කිරීම පැවිදිව නිවන් මඟ වැඩීමට පහසුය. ඔබ ගිහිවත සම්පූර්ණ කර නොමැතිනම් නිවීමේ අරමුණ සඳහා පැවිදි වීමට ඉක්මන් නොවන්න. ගිහිවතේ තිඹිරිගෙය ගමේ පන්සලය. පන්සලේ ස්වාමින් වහන්සේලාගේ ස්වභාවය විවිධ වුවද ඒවා ඔබට අදාළ නොවන බව සිතන්න. අනිත්‍යභාවය නිසා විවිධත්වයක් ඇතිවීම ස්වභාවිකය. අප පුදුම විය යුත්තේ එසේ නොවුනහොත්ය. අනුන්ගේ වැරදි ඔබ අතහරින්න. ඔබ ඔබේ අරමුණ කරා යන්න. පන්සලේදී හැමෝගේම සේවකයා දාසයා ඔබ වන්න. නිදහසේ ජනතාවට වඳින්න පුදන්න සිව් පිරිසට සිව්පසේ සපයන්න ඔබ මැදිහත් වන්න. අනුන්ගේ පැමිණීම දායකත්වය ඔබ නොසොයන්න. ඔබේ අරමුණ උදෙසා වෙහෙස වී සියල්ල කරන්න. හැමෝගේම සිත්තුල ඇතිවන කරුණාව මෛත්‍රියෙන් ඔබ ඔබේ ආධ්‍යාත්මික ශක්තිය ලෝකයට හොරා වැඩි දියුණු කරන්න. ඔබ සිදු කරන සෑම ක්‍රියාවකම අනිත්‍ය දකින්න. ඔබ මැදිහත්ව කළද එහි මුල් තැන අන් අයට දෙන්න. අත්හැරීම පුරුදු කරන්න. සැවම සතුටු කර ඒ පිනෙන් ඔබ ශක්තිමත් වන්න. දායකයන් උදෙසා බෝධි පූජා, පෙරහැර, කඨින පින්කම්, දානමාන සංවිධානය කොට ඔබ ඒවායේ අනිත්‍ය පමණක් දකිමින් ආධ්‍යාත්මික වශයෙන් ශක්තිමත් වන්න. අනුන්ගේ කුස පුරවා ඔබ නිරාහාරව ඉන්න. ඒ බව අන් අයට හඟවන්න. වයෝවෘද්ධ ස්වාමින් වහන්සේලා සිටී නම් උන්වහන්සේලාට උපස්ථාන කර උන්වහන්සේලාගේ ආශිර්වාදයෙන් ඔබ ශක්තිමත් වන්න. සමාජ සේවයට කැපවී අනුන් සතුටු කොට අනුන්ට සේවයක් කොට ඔවුන්ගේ ආශිර්වාදයෙන් ඔබ ශක්තිමත් වන්න. ලාභය, කීර්තිය, ප්‍රධානත්වය නොව තම ඉලක්කය නිවන් මඟ කියා අරමුණ සිහි කරන්න. ලෝකයට කොතෙක් මහන්සි වී වැඩ කළද පොඩ්ඩ වැරදුන විට ලැබෙන්නේ ගල් මුල් දොස් පරොස් බව ඔබ දකින්න. විවේචන, අසත්පුරුෂකම්, නොසලකා හැරීම් ලෝකයේ ස්වභාවය බව දකින්න. අප පුදුම විය යුත්තේ ඒවා නොමැතිනම් බව සිතන්න. අනුන්ට සේවය කරමින්, අනුන්ව සතුටු කරමින්, ගුණ අගුණ අසමින් අනිත්‍යම දකින්න. ලෝකයේ ස්වභාවය මෙනෙහි කරමින් ලෝකයෙන් ගත හැකි සියල්ලෙන් ඔබේ ආධ්‍යාත්මය සංවර්ධනය කරගන්න. රෝගීන්ට උපස්ථාන කිරීමට මැලි නොවන්න. රෝගියෙක් යනු දේවදූතයෙක් බව දකින්න. රෝගියාගේ කායේ ස්වභාවය, ඔහු විඳින වේදනාවේ ස්වභාවය, රෝගයේ ස්වභාවය ඔබටද පොදු බව සිතන්න. ඔබේ ස්වභාවයද හේම බව දකින්න. ඔහුට උපස්ථාන කර ඔහුගේ ආශිර්වාදයෙන් ඔබ ශක්තිමත් වන්න. ඔබ මාස 2-3කට වරක් මහරෝහලට, ළමා රෝහලට, පිළිකා රෝහලට ලෙඩුන් බලන මුවාවෙන් යන්න. අසාධ්‍ය රෝගීන් සිටින වාට්ටුවල ඇවිදින්න. ඔබ රෝගීන්ගේ දුක බෙදා ගැනීමට නොයන්න. වේදනාවෙන් රතෝනි දෙමින් ඔබට ඇසෙන හඬ ඔබේම හඬ බව අවබෝධ කරගන්න. පිළිකා රෝහලේ හිසකෙස් ගැලවී ගිය පියයුරු ඉවත් කළ රෝගී පින්වතුන් ඔබ කමටහනක් කරගන්න. හින්දි සිනමාවේ සුරූපීම ශිල්පිනියටද ශිල්පියාටද මෙම ස්වභාවය පොදු බව දකින්න. ඔබේ සිතට නිතර රාගසිත ඇතිවේ නම් ඔබ කාන්තා රෝහලකට, ගැබිනි මාට්ටුවට ලෙඩුන් බලන වෙලාවට යන්න. දරු ප්‍රසූතියට සූදානම් වූ සහෝදර මව්වරුන්ගේ වේදනාත්මක හැසිරීම් රටා ඒ අයගේ ස්වභාවය මනුෂ්‍යත්වයෙන්, සහෝදරත්වයෙන් දකින්න. එය ඔබගේ රාගසිත මරා දමනු ඇත. පාරිභෝගික විසිතුරු ලෝකයේ ඔබ මුලා කරන රසනහර පිනා යන පාරිභෝගික ද්‍රව්‍ය පිරීගත් සුපිරි වෙළඳ සංකීර්ණවල සෑම ආහාරයක්ම මේ කය පෝෂණය කිරීම සඳහාම යන්න දකින්න. එහිම රාකයක ඇති විසිතුරු දවටනයක බහලු සනීපාරක්ෂක තුවා ඇත්තේ කුමන අපද්‍රව්‍යයක් සඳහාදැයි නුවණින් දකින්න. මළු පුරවා කරත්තය තල්ලුකොට උජාරුවට බඩුගෙන ගියද අප සැවම පෝෂණය කරන්නේ අපවිත්‍ර ශරීරයක් බව දකින්න. හැම දෙයක්ම කමටහනක් කර ගැනීමට ඔබ දක්ෂ වන්න.
ඔබ බස් එකේ යනවා නම් ඔබ වාඩිගත් අසුන සුදුසු ඕනෑම අයෙකු වෙනුවෙන් දීමට මැලිනවන්න. ඔබ කතරගමට යාමට කොළඹින් බස් එක නැග පානදුරට ළඟා වෙද්දී ඔබගේ අසුන සුදුසු යමෙකුට ලබා දීමට සිදු වුවහොත් ඔබ එය පරිත්‍යාග කරන්න. තව යෑමට ඇති දුර ගැන නොසිතන්න. ඔබේ පහසුව ගැන නොසිතන්න. ඔබේ සැප අන් අයගේ උවමනාව උදෙසා කැප කරන්න. අන් අය ඔබට අවඥාවෙන් සිනාසුනිද එය නොතකන්න. සේවය ලැබුණු කෙනාගේ ආශිර්වාදයෙන් ඔබ ශක්තිමත් වන්න. ඔබේ නිවන් මඟ උදෙසා ලෝකයාගෙන් ගත හැකි ශක්තිය ඔබ උපක්‍රමශීලීව නිදහසේ ලබා ගන්න. අනුන්ව ආමිසයේ යොදවමින් ඔබ ප්‍රතිපත්තිය වඩන්න. ලෝකයේ මුලා කොට ඔබ ලෝකයෙන් එතර වීමට මඟ හදා ගන්න. නිවන් මඟ සොයා යෑම ලෝකයේ ඇති ආත්මාර්ථකාමීම ක්‍රියාව බව සිතන්න. සියල්ලන් අතහැර සියල්ලක්ම කමටහන් කොටගෙන ඔබ ලෝකයෙන් එතෙර වන්න. ඔබ සුවසේ ලෝකයෙන් එතර වීමට දක්ෂ වූහොත් ලෝකයාගේම යහපත උදෙසා ලෝකයාගේම පරාර්ථය උදෙසා ඔබට මඟ පෙන්විය හැකිය. එම පරාර්ථය උදෙසා වර්තමානයේ ඔබ ආත්මාර්ථකාමී වන්න. ඉහත ක්‍රියාකාරකම් තුළින් ඔබ ලබන සතුට ආරක්ෂක දෙවියන්ටද අනුමෝදන් කරන්න. ඔබ යන ගමනේදී බාධක මගහැර ආරක්ෂාව සලසා ගැනීමට නොපෙනෙන බලවේගද සතුටු කොට ඒ අයගේ ආශිර්වාදයෙන් ඔබ ශක්තිමත් වන්න. අත්හල යුතු දේවල් අත්හැරීමට උත්සාහ ගන්න. අත් නොහල යුතු දේවල් අතහැරීමට අවශ්‍ය වේලාව පැමිණෙන තෙක් ප්‍රමාද කරන්න. ඉක්මන් නොවන්න වග බලා ගන්න. ඔබ සැම විටම ඔබේ සිතේ අවිචාරවත් බව විචාරයට ලක් කරන්න. සිත විමසන්න. ඔබේ සිතට ඉහළින් ඇති ප්‍රඥාවේ ඇසින් නිරතුරුවම සිත සමග පිළිසඳරේ යෙදෙන්න. ඇතිවෙමින් නැතිවෙන සිත ප්‍රඥාවේ ග්‍රහණයට ගැනීමට සියුම් ලෙස පුහුණු කරන්න. ඔබ තවමත් ගිහි පින්වතෙකි. ඔබේ ඉන්ද්‍රියන් කැමති හැම දෙයක්ම අත්දැකීමෙන් මිද රස බලා එහි අනිත්‍ය දකින්න. ඔබට ඒ නිදහස තවම ඇත. අත් නොවිද අත් නොදක අනිත්‍ය දකින්නට යෑමෙන් ඔබට ඉදිරියේදී ප්‍රශ්න මතුවීමට හේතු විය හැකිය. ඔබ වැඩියෙන් ආශා කරන කැමති දෙයක් වෙතොත් නැවත නැවත ඒ දෙය රස විඳ ඒ කැමැත්තෙන් මිදෙන්න. කැමති දෙය අත්දකිමින් අත්විඳිමින් අවබෝධය ලැබමින් අනිත්‍ය දකිමින් අතහැරීමට පුරුදු වෙමින් ගිහිවත සම්පූර්ණ කොට නිවන් මඟ වඩන්නට සසුන් කෙතට පියන ගන්න. ගිහි ජීවිතය තුළ ඔබ සිත පමණක් පැවිදි කරගන්න. ඔබ පුරුදු කරන්න. අවම සම්පත් සමග හුදකලාව ගත කරන්න. ඔබ පරීක්ෂා කර බලන්න. පාවහන් නොදා ඔබට ගල් බොරළු මත ඇවිදින්න යා හැකිද? ඇඳුම් කට්ටල දෙකකින් ජීවත් වන්නට පුළුවන්ද කියා. ආහාර වේල් දෙකක් ඔබට ප්‍රමාණවත්ද කියා. ඔබ කැමැතිම ආසම කරන රූපයක් ඔබට අතහරින්න පුළුවන්ද කියා. ඥාතීන් ගේ දොර අතහැර ජීවත් වීමට හැකිද කියා. ඔබ ඉදිරියට එන සෑම අභියෝගයකටම ඔබට තනිවම මුහුණ දීමට ශක්තිය තිබෙනවාද කියා. පිළිතුර ඕනම් පැවිද්දට දැන් ඔබ සැබෑම සුදුස්සෙක්. ඉහත අත්දැකීම් ගැලපෙන්නේ ජීවිතයේ තරුණ වයසේ සහ ඉන් ඔබට ගොස් ජීවිතාවබෝධයෙන් මේ ආත්ම භවයේදීම නිවීම උදෙසා වීරිය වඩන අදිෂ්ඨාන සහගතව නිවන් මඟ වැඩීමට හැකි පින්වතුන්ට පමණක් බව හොඳින් සිහියේ තබා ගන්න. ශාසනය ආරක්ෂා කර ගැනීමට මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම සුගති ප්‍රාර්ථනා කරන රට ජාති ආගම ආරක්ෂා කිරීමට බලාපොරොත්තු වන පැවිදි වන පින්වතුන්ට ඉහත ප්‍රතිපදාව අවශ්‍ය නොවන බව සලකන්න. මන්ද එම උතුමන් දුකේ සිටිමින් දුකම ප්‍රාර්ථනා කරන නොදැනුවත් භාවය නිසා ඉහත අරමුණ තුළ සැප ඇතයි කියන බලාපොරොත්තුව තබාගෙන සිටින නිසාය. එවැනි උතුමන් ආරක්ෂා කර දෙන සම්බුද්ධ ශාසනය ප්‍රයෝජනයට ගනිමින් දක්ෂයා ලෝකයෙන් එතර වීමට උත්සාහවන්ත විය යුතුය. ඔබ ලෝකයෙන් එතර වීමට දක්ෂ වුවහොත් ඒ ශාසනය ආරක්ෂා කරන ගෞරවනීය ස්වාමින් වහන්සේලාටද මහත්ඵල මහානිශංස කුසලයක් වෙනවා ඒකාන්තය. පිටු අංක 10. දෙවැනි පරිච්ඡේදය අවසానයි. බුද්ධ ධම්ම ඔඩියෝ බුක් channel එකත් එක්ක එකතු වෙලා මේ දහම් පොතපත ඇසුරු කරන ඔබ සැමටම මේ කල්යාණ මිත්‍රයෙක්ම වේවායි ප්‍රාර්ථනා කරනවා.
ඔබ සැමට ස්තුතියි.